හැමෝටම සුබ දවසක් වේවා. අපි අද දරලිපේ රසම රස ඇඹරැල්ල කරියක් හදමු. 25 දෙනෙකුට පමණ සෑහෙන ප්‍රමාණයේ ඇඹරැල්ල කරියක් තමයි අද හදන්නේ. මුලින්ම ඇඹරැල්ල ගෙඩි ටික හොඳට සෝදාගෙන සියල්ල දෙකට කපා ගන්න. පසුව එය විනාඩි 2ක් පමණ තම්බා ගන්න. පසුව මේ ආකාරයට පොතු ටික ඉවත් කරගන්න. පොතු ඉවත් කළ පසු මේ ආකාරයට දැන් ඒට අවශ්‍ය වන රම්පි, කරපිංචා, සුදුලූණු, බීලූණු, අමුමිරිස්, අප රත් වූ තෙලට දමන්න. බෙදුණු පසු 3-5 කුඩු මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ සියල්ල දමන්න. පසුවට ඒට ඇඹරැල්ල ටිකද දමන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දමා විනාඩි 10ක් පමණ තම්බා ගන්න. පසුව එයට සීනි අවශ්‍ය ප්‍රමාණය දමා රස පදමට ලුණුද දමා ඔබට අවශ්‍ය නම් බෙදපු 5 කුඩු ස්වල්පයකුත් කවලම් කර රස බලන්න.